මෙම ඓතිහාසික ස්ථානය ක්‍රිස්තු පූර්ව පළවන සහ ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවස් වන අතර තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කාලේ ශ්‍රී ලංකා පාලනය කරපු රජවරු. ඒ වගේම මේ අතීතය අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය යන යුග දෙක දක්වාම දිව යනවා. ඊට අමතරව මෙම ස්ථානය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යන විදිහට ලැබිලා තිනවා මේ ස්ථානයෙන් ඒ වගේ පුරාවස්තු වල අවශේෂයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සනාථ කරලා තියෙන මේ ස්ථානය ආදී මානවයන් වාසය කරපු ස්ථානයක් කියලා. ඉන්පසුව තමයි අනුරාධපුර යුගයේත් පොළොන්නරු යුගයේත් රජවරු මේ ස්ථානයට අනුග්‍රහය දක්වලා තින්නේ. ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ තියෙන ලොකුම ගල්ලෙන වශයෙන්ුත් මේ හඳුන්වන්න පුළුවන් ගැමුණු කුමාරවන් අවසාන යුද්ධයට යද්දී මේ ස්ථානය තමයි සේනාව සංවිධානය කරලා දෙන්නේ. එතනදී තමයි මේ සේනානිගල කියන ඒ නම තමයි දැන් ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා හෙනන්නේ ගල කියලා භාවිතා වෙන්නේ. Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang ගච්ඡාමි. දැහත් වට්ටියක්, මල් වට්ටියක්, වැසි සලුවක් මේ ආදී අවශ්‍ය උපකරණ පිළිවෙල කරගෙන මේ ස්ථානයේ වැඩ සිටින ඒ විහාරාධිපති හාමුදුරන් වහන්සේට ආරාධනාවක් කරන්නට ලැබුණා. කටින තීවර පූජාමය කුසලයේ සිද්ධ කර ගැනීම සඳහා මේ ස්ථානයේ වස් වැසීම සඳහා ඒ ආරාධනාව පිළිගන්නට යෙදුණා. Bang wirajang ke mangge tang manggala muttamang
ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිතුමා එම මැතිණිය ලේකම්තුමා ඇතුළු අනිකුත් නිලධාරීන් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මහනුවර සිට මෙම ස්ථානයට පැමිණි කීර්ති වික්‍රමරත්න මැතිතුමා අපි ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ප්‍රාදේශීය සභා මන්ත්‍රී උදිත අමිල් මැතිතුමා ඊළඟ පොලිසියේ පොලිස් පරීක්ෂක මහතා ඒ සමගම කොටවස්සර කඳුරේ ඒ නිලධාරී මහතුන් ඊට අමතරව ගම්මාසින් අපේ දායක මහත්මයන් ගෞරවයෙන් පිළිගන්නවා. අද දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ කිරණ කාර්යභාරයන්ගේ ඉතාමත්ම වැදගත් විශේෂ අවස්ථාවක් හැටියටයි අපි දකින්නේ. මේ ගම්මානයේ ප්‍රාග් ඉතිහාසයට උරුමකම් කියන ඒ වගේම බින්තන්න පත්තුවට සම්බන්ධ මහවැව ප්‍රදේශයේ පිහිටි එනන්නගල කියන පුරාණ ඓතිහාසික ස්ථානයක්. මෙවැනි පින්බිමකට පැමිණීමට ලැබීම අප හිතන්නේ අප ලැබූ වාග්යයක්. මේ අවස්ථාවේ මහා සංඝරත්නයේ පිටත කොටගෙන ඒ අනුත්තරෝ පුරිස ධම්ම සාරකේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති විහාරස්ථානයක වර්ෂයකට එක වතාවක් පමණක් සිද්ධ කර ගන්නට පුළුවන්කම ලැබෙන ඒ වගේම අටමහා කුසල් අතරින් අග්‍රගන්නේ මහා පින්කම කටින චීවර පූජා පින්කම සම්මන් කටින චීවරං භික්ඛු සංඝස්ස දේම ඉමං කටින චීවරං භික්ඛු සංඝස්ස දේම